වැඩක් කරන්න හදන්නේ. වීමිටියක් අමුතු විදිහට බැඳගෙන කරේ අරයි යනවා. Hi friends, කොහොමද කට්ටියට? ඉතින් ඔන්න අද පොඩි වෙනස් වැඩක් කරන්න තමයි හදන්නේ. අවුරුදු සමරලා දවස් දෙක තුනක නිවාඩුවක් තියෙනවා. ඉතින් ඒ නිවාඩුවේ අද අලුත් වැඩක් කරන්න හදන්නේ. අලුත් වැඩක් කියන්නේ මට නම් අලුත් වැඩක් නෙමෙයි. හැබැයි කාලයකට පස්සේ කරන අලුත් වැඩක්. අපි බලමු මොකද්ද කරන්න හදන්නේ කියලා. ගැට ගහන්න මදිනේ. ගැට ගහන්න ඕනේ නෑ. දැන් අත ඇරුණොත් කොළුවටද ගන්නෙ? කන්නාඩිද ගලවලා පාර පේනවද උඹට? ඈ? කාරට ගත්තේ. හරි මං යන්නම් හදන්න. රබ් බඩේ. ඉතින් කපපු වීමිටියක් අමුතු විදිහට බැඳගෙන කරේ අරයි යනවා. කරේ ඔළුවේ දෙකම අරයි යනවා නේද? දැන් ඔළුවට ගත්තා. වීමිටිය අරගෙන කමතර යන්නේ මල්ලි. වෙනද නම් ඔහොම නෙමෙයි වීමිටිය බඳින්නේ. කවරයක් දාලා වී ටික තියලා ලණුවක් අරගෙන වීමිටිය හරියට බැඳලා තමයි වීමිටියක් කමතර අරයි යන්නේ. අද නිකම්ම මේ රෙදි කෑල්ලක වගේ මුරේක වගේ ඔතාගෙන ගොයන් ටික කමතර ගිහින් දාලා. වෙන මොකවත් නෙමෙයි. හවස් වරුවේ මේ දින විදිහට වැස්ස කියන එක ෂුවර් නෑ. ඒ නිසා ඉතින් කපන ටික පොඩි පොඩි කවර වලට දාලා අදිනවා. අම්මා ගොයන් කපනවා. මහත් ගොයන් කපනවා. ලොකු එකා ගොයන් අදිනවා. ඉතින් guys පොඩ්ඩක් දැන් නම් අවුවතර වැඩි 12ට විතර ළඟයි. පොඩ්ඩක් මහන්සි වතුර දිබහයි ඊළ පොඩි තේ එකක් බීලා ආයිත් ගොයන් කපන්න එන්න කියලා තමයි ලෑස්ති. වැඩ කරගෙන ඉද්දි අයිස් එකක් හම්බුණා මචං. ගොයන් කපගේ විවිධ අප්පච්චි අයිස් එකක් ගෙනල්ලා දුන්නා. ගොයන් කපන එක පැත්තක දාලා අයිස් එක කනවා. ඉතින් මේ පාර මේ
අප්පච්චි වැඩ කරන්නේ නැහැ කුඹුරේ. ඒකින්ද තමයි කුඹුරට බහින්න උනේ. ගොඩ කාලයකට පස්සේ. අප්පච්චි පොඩ්ඩක් අසනීප වෙලා. දැන් ඉතින් ආය එයාට මහන්සි වෙන්න බෑ. ඒක නිසා ආයෙම කුඹුරට බහින්න. Wah, yang kepada. Ada? Iya ada kali. Ini water yang ni. හෙලෝ ඉතින් කොහොමද අව්වයි රස්නේයි මහන්සියයි එක්ක යමුද කුරුම්බ ගෙඩියක් කඩාගෙන බොන්න. වැඩ කර කර ඉඳි හිතුණා නිකන් කුරුම්බ ගෙඩියක් බිව්වොත් හොඳයි කියලා මේ මහන්සියයි රස්නේ ඔක්කොම නැති වෙලා යන්නේ කියලා. යමු පුළුවන් ඉදන්නේ කඩා ගන්න. ගසුත් තෙමිලා වැස්ස හින්දා කවන්නේ අපි try එකක් දෙමු. කුරුම්බ ගෙඩියක් කඩාගෙන බොන්න. හරි මචං යමන් කුරුම්බ ගෙඩියක් බීලාම එමු. අපි ගිහිල්ලා ගාඩරන් නගින්න ඕනේ නැති වෙයි. දැසත් එක ගසුත් වෙලා දෙන්නේ. කෙක් අරන් ගිහිල්ලා කෙක්කින් කඩා ගන්න try එකක් දෙමු. කුරුම්බ ගෙඩියක් කෙක්කින් කඩා ගන්න try එකක් දෙමු අපි. පල්ලෙහා තියෙනවා පොඩි ගහක්. ඒ පොඩි ගහින් කෙක්කින් කඩා ගන්න පුළුවන් ගේ. පොඩ්ඩක් දිග වැඩි. මෙතනින් තියලා පල්ලෙහාට ගිහිල්ලා ගමු. පියතරම් යංගෝ. ලිෂ්ණබු. තනින් කෙක්ක ඇදගෙන යමු අපි. මේක දිග වැඩි වෙයිද දන්නේ? ගන්න බෑ තමයි. පුළුවන්. පල්ලෙහා මේක ඇදලා. මේකින්නේ? අංගටයි. කොහෙනව මන් දාලා මේක අයින් කර. ඇයි? ඒක වැඩි කෙක් හිමීටද? ඒක ගැලවෙන්නේ නැහැ. එහෙනම් නිකන් මස්කින් දාලා වඩන්න. පත්තල කළේ. අයියනෝ. කඩන්න. ඒ කුරුම්බ ගෙඩි තුනක් නම් කඩාගත්තා මචං. අම්මට වෙලට තමයි වැටලා තියෙන්නේ. හරියට හරි. දැන් ඉතින් මේ ටික මඩ ටික අයින් වෙන්න දාගමු වැලට. කයි වැලට දැම්මා වගේ නෙමෙයි ඇලේ යනවද කොහෙද? නෑ නෑ තියෙනවා. අනිත් ගෙඩිය කොහෙද? ඒක නයි යටරම ගිහිල්ලා. හරි මගේ. අයියෝ. දෙකයි.
තව එකක් තියෙනවා. ඒක කොයිද? ගමු. මට එන්නේ නේ බා. සද්ද ගන්න එපා. හරි. එලට දාලා හොදේ. කක්නම් හරි. දෙගයි. තුනයි. හරි. අම්මටයි තවර නැන්ද කෙනෙක් කුඹුර වැඩ කරනවා. එයාටයි ගෙඩි දෙකක් තියලා එකක් කපාගෙන බොමු. ඇලගාවම තියලා කුරුම්බ ගෙඩිය කපාගෙන බොන්න කියලා තමයි හදන්නේ. කපාගෙන බොමු ඉතින්. Right. චුට්ටක් විතර ගියාංකෝ වතුර ටික. කුරුම්බෙත් කපා ගත්තා. පේනම් බොමුනේ. ලොඳ ටිකක් හමුනේ. ලොඳ ටික කන්න තමයි හදන්නේ. ඒක හරි නෑ ගියාම අනේ කල්ලා. ලොඳ හොඳටම කියනවා. mau gano අවුත් නේ අල්ලගෙන ඉන්නේ ඇයි බැලන්ස් නැහැ වෙටෙයියකෝ ඊයට නෑ කරා නෑ තව පොඩි ආදල්ලයක් පෙන්නන්න බලහන්කෝ මේ මඩේ අඩිය ගහද්දී එන හද්දි මේ මඩිය ගහද්දී මේ වෙද්දි මේ යටට යද්දි වෙනවා කල්ලයක් තියෙනවා ඒ හද්දෙත් මරු යා මේ පැත්තෙන් පේනවා ඇති තව එහෙම්මම කපන්න ඉතුරුයි හැබැයි මේ අහසත් එක්ක කළු කරලා තියෙන හින්දා කපන්න පුළුවන් ටික කප කමතට ඇදලා අපි පාග ගන්නවා. ඉතින් මම දැන් මේ යන්නේ කමතට කපලා දාලා තියෙන ගොයන් ටික පාගලා දාන්න. එතකොට මම මේ ඇවිදගෙන යන ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ගොයන් කපලා ගොයන් ගහේ අන්තිමේට ඉතුරු වෙන කොටස.
එතකොට මේ කොටසට අපි කියන්නේ ඉපනැල්ල කියලා. මේ ඉපනැල්ල නම් ඉතින් ඇවිදිදි ටිකක් කැපෙනවා, තුවාල වෙනවා, හීරෙනවා. ඊට පස්සේ ඉතින් උඩට ගිහිල්ලා පොඩ්ඩක් හොදගත්තාම දනවා. ඒ ඉතින් සාමාන්‍ය දේවල්. කොහොනමුත් අපි යන්කෝ දැන් කපපු කොළ ටික පාගලා දාන්න යා. ඉතින් ඔය පෙන්නේ කමත අම්මා ඉන්නවා, චෝරි මල්ලි ඉන්නවා, අප්පච්චි ඉන්නවා, ලොකු මල්ලිත් ඉන්නවා. එයාලා නම් වැඩ මේ තියෙන කොළ පාගලා ඉතුරු වෙන පිදුරු ගහ මේකේ වී කරලා අයින් වෙලා වී යට ටික අයින් වෙලා අන්තිමේට අයින් කරලා දාන ඉතුරු වෙන ටික තමයි මේ තියෙන්නේ. මම ඉතින් තව කොලේ මේක තියෙන කොලේ මේ ඉතුරු වෙලා ඊට පස්සේ මෙතනට එනවා වී ටික. ගොයන් ගහේ පිදුරු වෙනම යනවා. වී ටික වෙනම මෙතනට එකතු වෙනවා. මේ තමයි කපපු ගොයන් ටික. guys, podi hatalයක් ගවුද යංකෝ වාත් එක්ක පිදුරු ගොඩක් උඩට පනින්න හිතුණා ගොඩ කාලෙකින් පනිමුද පිදුරුවකට ගිහිල්ලා එකපාරක් පනිමු අම්මෝ ඉතින් දැන් ඉන්න පොඩි කොල්ලෝ කෙල්ලොන්ට ඉතින් හීන විච්ච දේවල් තමයි මේවා. අපි නම් ඉතින් පොඩි කාලේ මේ වගේ පිණුම් ගහනවා, කරණම් ගහනවා හැමදේම. මේ පිදුරු ගොඩවල් ඇස්සේ හාරලා ඒ වගේ ඇස්සේ ගෙවල් විදියට හදාගෙන නිදාගෙන උරක් තියෙනවා. ඉතින් දැන් ඉන්න ගොඩක් කෙල්ල කොල්ලොන්ට මේවා දකින්නත් නැහැ. මේ වගේ දේවල් එන්ජොයි කරන්නත් නැහැ. මම නම් ඉතින් මේ හැමදේම විඳපු කොල්ලෙක් තමයි. තාවරක් පණිමු. යා hari ini sonne nang දැන් තමයි කොලේ පාගලා ඉවර වුනේ. මේ තියෙන්නේ කොලේ පාගලා අන්තිමේට වෙන් කරගත්ත වීඩියෝ. මේකට කියන්නේ බැත කියලා. අදට වැඩ ඉවරයි. ඉතින් ආදී ඉතින් වී ටික අම්මා සුද්ධ කරලා අයින් කරනවා. මම යනවා. හරි guys ඉතින් ඔන්න අදට වැඩ ඉවරයි. දැන් ඉතින් මං ඉදට යනවා. ඉතින් තව දිනනවා ඉතින් එහෙම මේ දෙපැත්තෙම පේනවා ඇති. කපන්න එහෙම ඒවත් කපලා ඉතින් ටික ටික පා ගන්න ඕනේ. ඒ පාගල ඉවරලා මං අතනදී වෙන්නව නිපනැල්ල. ඔය ඉපනැල්ල යට වෙන්න ආයෙ මැෂින් එක දාලා හානවා. ඉපනැල්ල මඩ යටට යට වෙන්න. ඊට පස්සේ මම වෙන්නව අතන පිදුරු. ඔය පිදුරු ආයෙ කුඹුරට එනවා පොහොරක් විදිහට. ඒ විදිහට කරලා ආයෙත් වීදාල වපුරලා ඉතින් ආයෙ මේ ලියේදී අස්වද්දනවා. හානෙගෙත් වීඩියෝ එකක් මම දාන්නම්. දැන් ගෙදර යට ගමන් ඉතින් හරියට හරි කුරුම්බ ගෙඩියකුත් කඩාගෙන බීලා අද දවසේ වැඩ ටික ඉවර කරමු. ඇයි නරියෙද්ද? ඈ